Hello guys, කොහොමද? මගේ වීඩියෝ සීරීස් එකේ next session එක තමයි B verbs, right? අපි බලමු මොකද්ද මේ B verbs කියන්නේ කියලා. What are B verbs? Welcome to our grammar lessons. මුලින්ම මම කියනවා සාදරයෙන් පිළිගන්නවා මගේ මේ grammar lessons ටිකට. B verb කියන්නේ subject එකේ తත්වය, හැඩය හඳුනා ගැනීම කියන්න භාවිතා කරන verbs. ඒ කියන්නේ මේක සරලව කිව්වොත් එහෙම සරලවම ගත්තොත් එහෙම මේක B verbs අපි යූස් කරන්නේ ක්‍රියාපද නොමැති ඒවා අපි සම්බන්ධ කරන්න. පැහැදිලිද? දැන් I teacher කියලා කියන්න බෑ. එතකොට මැදට සම්බන්ධ කරන්න I සමග විතරක් දාන B verb එකක් තියෙනවා am. I am a teacher. මම ගුරුවරයෙක්. right තේරුණාද? එතකොට she doctor කියලා තියන්න බෑ. එතකොට අපි මැදට සම්බන්ධ කරන්න පදයක් දානවා she is a doctor. ඇය වෛද්‍යවරියක්. right? ඒ කියන්නේ මේකෙදී අනිවාර්ය ක්‍රියාපද නැහැ. ඒ කියන්නේ දැන් නාමපද තමයි මේක සම්බන්ධ. බොහෝ දුරට අපි දැන් ඉස්සරහට බලමු. ඊළඟ සෙෂන් එකට යන්. මොනවද මේ B verbs list එක අපි බලමු. am, is, are, was, were, will be, shall be, been, being. right? am, is, are, was, were, will be, shall be, been. right? මේ ටික තමයි B verbs වෙන්නේ. හරිද? එතකොට මේකෙදී ප්‍රධාන ක්‍රම තුනකට බෙදෙනවා present B verbs, past B verbs, ඊට පස්සේ future B verbs කියලා. right? ඒ ටිකයි මේ being, been, be කියන්නේ වෙනමම structure එකක්. අපි දැන් ඉස්සරහ slide එකේදී ඒ ටික දැන් සාකච්ඡා කරනවා. බලමු මේ present tense වල ඒ කියන්නේ වර්තමාන කාලයේ යෙදෙන B verbs මොනවද කියලා. am කියන B verb එක අපි use කරන්නේ I සමග පමණයි. උදාහරණයක් විදිහට I student කියන්නේ I am a student. මම ශිෂ්‍යයෙක් වෙමි. I happy කියන්නේ I am happy. ක්‍රියාපද නැහැ බලන්න දෙකේම student කියන්නේ නාමපද, happy කියන්නේ බලන්න happy කියන එක අපි සම්බන්ධ කරලා තියෙන්නේ am සමග. I am happy. right? අපි අනිවාර්යෙන් කියනවා මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට හොඳම videos එනවා හරි පැහැදිලි විදිහට මගේ lessons ටික යනවා ඔයාලට playlist එකේ. ඒක නිසා මම නැවතත් මතක් කරනවා අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න bell icon එක click කරලා අපි ඊළඟ lesson එකට යනවා is කියන්නේ වර්තමාන කාලයේ යෙදෙන B verb එක. අපි is සම්බන්ධ කරනවා he, she, it සමග. he කියන්නේ ඔහු, she කියන්නේ ඇය, it කියන්නේ ඌ එක. හරිද? she is a teacher. ඇය ගුරුවරියක්. it is cold today. අද සීතලයි. he is my friend. ඔහු මගේ මිතුරා. අපි බලමු ඊළඟ B verb එකට ගිහිල්ලා are මේ කියන B verb එක අපි use කරන්නේ you, we, they සමග. you, we, they සමග තමයි අපි කියන B verb එක use කරන්නේ. එතකොට බලන්න you are my friend. you are my friend. ඔබ මගේ මිතුරා. they are ready. ඔවුන් සූදානම්. they are ready. ඔවුන් සූදානම්. මේ බලන්න එකකවත් ක්‍රියාපදේ දීලා තියෙන ක්‍රියාපද කියන්නේ run. run කියන්නේ දුවනවා. එතකොට begin පටන් ගන්නවා. right? එතකොට draw අඳිනවා. ඔය වගේ ක්‍රියාපදේ දීලා නැහැ. බොහෝ දුරට මේ නාමපද සම්බන්ධ කරන්න තමයි මේ B verbs යොදාගන්නේ. right? they are my friends. ඔවුන් මගේ මිතුරෝ. right? are කියන්නේ present tense B verbs. ඊළඟට අපි බලමු past tense වල තියෙන B verbs ටික බලමු. ඔන්න was. right? මම උපදේශයක් දෙන්නම් ඔයාලට ඕනම ක්‍රියාවක් කරද්දී එහෙම නැත්නම් යාළුවෝ සමග එකතු වෙලා වැඩක් කරනකොට be kind to everyone. මේක තමයි මාගේ උපදේශය. හැමෝම එක්ක සුහදව කාරුණිකව වැඩ කරන්න එකතු වෙලා වැඩ කරනකොට ඒක තමයි මගේ මේ lesson එකේ යන උපදේශය ඔයාලට දෙන්න. was. බලමු අපි was කියන්නේ මොකක්ද කියලා past tense. හරිද? ටිකක් boring වෙන්න පුළුවන්. ඒ වුණාට අල්ලගෙන ඉන්න මොකද්ද මේ lessons ටික ඔයාලට මාර වටිනවා. was. මොකද මම උගන්නන එක මම හිතටම කරනවා ඔයාලට. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. was කියන්නේ past tense වල B verb. I, he, she, it සමග අපි was පාවිච්චි කරනවා. I කියන්නේ මම, he කියන්නේ ඔහු, she කියන්නේ ඇය, it කියන්නේ ඌ එක. I was tired. මම වෙහෙසටපත් තිබුණා.
he was at home. ඔහු ගෙදර හිටියා. she was at bank. ඇය බැංකුවේ හිටියා. it is and cat. ඌ පූසෙක්. right. බලන්න මේවා මේ යෙදිලා තියෙන විදිය හොඳට බලන්න. දෙපාර තුන් පාර බලන්න මේ වීඩියෝ එක. right. was කියන verb එක අතීත කාලයෙන් යෙදෙන verb එක අපි ඉවර කළා. ඊළඟට යනවා අපි were. you we they මේ සමග were use කරනවා. you were we were they were. you කියන්නේ ඔබ ඔයා නැත්නම් ඒ විදි දෙක. we කියන්නේ අපි. they කියන්නේ ඔවුන්. right. we were late. අපි ප්‍රමාද වුණා. they were happy. ඔවුන් සතුටු වුණා. you were at the bank. මම බැංකුවේ හිටියා. sorry මම නෙමෙයි මට මිස්ටේක් එකක් වුණා. ඔබ බැංකුවේ හිටියා. right. be been being. right. අපි බලමු ලේසි විදිහට මේක explanation එක. be base form මූලික verb. right. be been being. use කරන වෙලාවල් මොනවද බලමු. future sentences. ඒ කියන්නේ අනාගතයේ අපි යම්කිසි ක්‍රියාවක් කරන ක්‍රියාවක් නෙමෙයි යම්කිසි අපි දෙයක් කියන්න ඕනේ නම් අපි ඒවට use කරන modal verbs. will, can, should, must එක අපි use කරනවා. ඒ කියන්නේ commands, orders නැත්තම් ඒත් අනාගතයේ මේ will. can කියන්නේ පුළුවන්. should කියන්නේ යුතුයි. must කියන්නේ යුතුයමයි. right. next slide. examples. what are the examples? I want to be a doctor. මට වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. මට වෛද්‍යවරයෙක් වෙන්න කැමතියි. මේ වගේ අදහසක්. අනාගතයේ වෙන අදහසක් අපි සම්බන්ධ කරනවා be දාලා. she will be late. ඇය ප්‍රමාද වේවි. will දාන්නේ අපි අනාගතයේ සම්බන්ධ කරන will එක be දානවා අපි අනාගතේ තවදුරට වැඩිදුර විස්තර කරන්න. she will be late. you should be careful. ඔබ සැලකිලිමත් වෙන්න ඕන. be quiet please. කරුණාකර නිහඬ වන්න. been past participle එක කියන්නේ වෙලා තියෙනවා. වී තිබුණු. use කරන වෙලාව මොනවද? have, has, had එක perfect tense එකේදී අපි use කරනවා. මේවා අපි ඉස්සරහට උගන්වනවා. මොනවද මේ perfect tense? න තියෙනවා, ල ඉන්නවා කියන මේවා අපි වාක්‍යයක් ලියනකොට තමයි අපි use කරන්නේ perfect tense. right. ඊට පස්සේ past experience කියන්නේ use කරනවා. structure එක තමයි have, has එක සහ had එක BEEN been. right. බලමු examples. what are the examples? I have been to Kandy. I have been to Kandy. මම මහනුවරට ගිහින් තියෙනවා. she has been sick. ඇය අසනීප වී තිබුණා. they had been friends for years. ඔවුන් අවුරුදු ගණනාවක් මිතුරන් වී තිබුණා. බලන්න මේවා use වෙනේදී බලන්න wrong sentence එක මොකද්ද මේකේ? I have been there. මේව use කරන්න බෑ. correct sentence එක මොකද්ද? I have been there. right. පැහැදිලිද? right. ඊළඟ එක බලමු. being continuous form එක. being being use කරන වෙලාවල් continuous action. ඒ කියන්නේ නිරන්තරයෙන් වෙන ක්‍රියාවක් වෙන. someone's behavior. කාගේ හරි ක්‍රියාවක්. කාගේ හරි ක්‍රියාකාරකමක් සිදු කරනවා. right. structure. am is was එක being use කරන්නේ. he is being noisy. ඔහු දැන් ශබ්ද කරමින් ඉන්නවා. බලන්න continuously වෙන දෙයක් මේ කරන. ඒ කියන්නේ ඔහු දැනටමත් continuously ශබ්ද කරමින් ඉන්නවා. එක දිගට ශබ්ද කරමින් ඉන්නවා. she is being very kind today. එයා අද ගොඩක් කරුණාවන්තව හැසිරෙනවා. the house is being planted. ගේ පාට ගහමින් ඉන්නවා. ඒ කියන්නේ පාට කරමින් ඉන්නවා. right. මේවා passive voice. අපි ඉස්සරහට active voice. එතකොට active voice වල තියෙනවා tenses 12, simple present tense, simple past tense, simple future tense. ඒ ආදී වශයෙන් tenses 12ක් තියෙනවා. ඊළඟට passive voice tenses 9යි. ඔය ටික අපි සරලව ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් සරලව අපි ප්‍රැක්ටිස් කරගෙන day by day යනවා. daily මම එක වීඩියෝ එක ගන්න දානවා. ඔයාලට කරන්න තියෙන subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. right. එහෙනම් මම හිතන්නේ අපේ lessons එක දැන් ඉවරයි. lessons ටික මගේ channel එක Mr. Ruchi YouTube channel එක. ඔයාලා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් ජය වේවා.